ඔයාගේ මූණේ black heads white heads වගේ දේවල් තියෙනවා නම් ඒ වගේම මූණේ අඳුරු ලප ඊට පස්සේ මූණ අවපැහැගන්න වෙලා තියෙනවා නම් ඔයාට පුළුවන් මේක try කරලා බලන්න. මේකට හරියම අඩු ingredient ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ගෙදරම try කරලා බලන්න පුළුවන් ඔයාට සැලොන් එකකට යන්න නැතුව. ඉතින් අපිට ඕනේ මේකට බිත්තර ගෙඩියක්. බිත්තරේ ඇත්තටම බිත්තරේ අපිට අවශ්‍ය වෙන්නේ සුදු මදේ. වීඩියෝ එකට පෙන්නන්න ගිහලා මගේ සුදු මදෙන් භාගයක් බිමට හැලුණා. ඉතින් කහ මදේ විසික් කරන්න එපා. ඒක ඔයාලා බැදගෙන හරි කන්න අපරාධනේ විසික් කරන්නේ. ඉතින් ඊට පස්සේ අපිට ඕනේ තව කෝපි කුඩු ටිකක්. තව කස්තුරි කහ එහෙම තියෙනවා නම් ඔයා ගාව ඔයා මේකට පාවිච්චි කරන්න පුළුවන්. මතක ඇතුව ටිෂු ටිකකුත් මේ වැඩේට අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට කෝපි ටිකක් දාලා මේක හොඳට කවලම් කරන්න ඕනේ. මතක ඇතුව මේකේ ගඳ සුවඳ නම් බලන්න එපා ළමයි. මේක ටිකක් ගඳයි මොකද බිත්තරනේ. ඉතින් මේක හොඳට පේස්ට් එකක් වෙනකම් මික්ස් කරලා මේ කියන්නේ ගඳයි කියලා. ඉතින් මුලින්ම ෆස්ට් රවුන්ඩ් එක ගාගෙන ඉන්න ඕනේ. මුලින්ම මූණ හොඳට ක්ලෙන්ස් කරලා පිහගෙන ඊට පස්සේ තමයි මේක ගා ගන්න ඕනේ. ඔයා මේ මූණ වාෂ්ප ටිකක් අල්ලගත්තත් තවත් හොඳට වගේ බ්ලැක් හෙඩ්ස් එහෙම ගැලවිලා එන්න පුළුවන්. ඉතින් එහෙම try කරනවා නම් තවත් හොඳයි. ඉතින් මේ විදිහට පළවෙනි පාර apply කරලා ඉරාගත්ත ටිෂු ටිකක් ඊට පස්සේ ඒක උඩින් තියලා මේ විදිහට ඒක උඩිමුත් apply කරගන්න ඕනේ. ඉතින් මේක පැය භාගයක් විතර තිබ්බට පස්සේ ඔයාලට තේරෙනවා වේලිලා කියලා හොඳටම. ඒ වැඩි කතා බහ කරන්න ලෑස්ති වෙන්න එපා. ඒක තියෙද්දි මොකද හැම ඇදෙන්න පුළුවන්. අනික කෙස් ගස් අහු කරගන්න බෑ. මේක ගලවද්දි මාරව අමාරුයි. ඉතින් මේ පෙන්නන්නේ කෙස් ගහක් අහුවෙලා ඒක හරි අමාරුයි කියලා. ඉතින් මේ විදිහට හැමීට පරිස්සමෙන් ගලවගත්තට පස්සේ ඒක ඇතුලේ බලන්න ඔයාගේ white heads black heads වගේ දේවල් ගැලවිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ හොඳට මූණ හොදලා පිහගත්තට පස්සේ ඔයාගේ මූණට ග්ලෝ එකක් ඇවිල්ලා කියලා ඔයාටම තේරෙයි. ඉතින් අනිවාර්යයෙන්ම try කරලා බලලා කමෙන්ට් එකක් දාන්න try කරමු